කඳුළු දෙන තරම් රිතුම් සාරාවේ වැටෙන කඳුළු කල්පනීයගේ දුප්පර ජීවිත කතාවේ තවත් කොටසක් අරගෙන තමයි මේ ආවේ. රැඳී ඉන්න අපිත් එක දිගටම අපි බලමු කල්පනීයට මොකද උනේ කියලා. ඔන්න ඉතින් අසිත කෝල් අරගෙන කල්පනීයට බනින්න ගත්තා. ඊයේ කොටස ඉවර කරේ එතන ඉන්නේ. අපි මේ බැනුමේ ඉඳලම අද කොටස පටන් ගමු. ඔයාලත් ඉතින් ආස ඇතිනේ නේද? අසිත කොහොම බයින්ද නැද්ද කියලා. හැබැයි මම මේ කතාවේ අඩංගු කරන්නේ අසිතේ බැනපු වචන හොදලා තව කෙනෙකුට අහන්න පුළුවන්ම තත්ත්වයට පත් කරගත්ත හොඳ වචන වලින්. එහෙම නැත්නම් අසිත ඔය වගේ හොඳ ලස්සන වචන නම් කතා කරන්නේ නැහැ. ඔයා දන්නවනේ. අර වැල්ලේ මිනිස්සු බීපුවාම කතා කරන වචන එහෙම තියෙනවනේ. අන්න ඒ වචන වලින් තමයි අසිතට තරහ ගියාම අසිත අමතන්නේ. අනේ අසිත. ඉතින් දැන් ඔයා ඕකට කේන්ති අරගෙන බොරුවට රණ්ඩු කරන්නද මේ කෝල් ගත්තේ කියන්නකෝ. බොරුවට රණ්ඩු කරනවා නෙමෙයිනේ. ඇත්තටනේ රණ්ඩු කරන්නේ. යකෝ ගෑනු කියන්නෙම ගිනි තියෙන જાතියක් නේ. මිනිස්සෙක් එක්ක කතා කරන්න බෑ. මිනිස්සෙක් එක්ක මිනිස්සෙ දිහා බලන්න බෑ. කොහොමද ජීවත් වෙන්නේ? ගමට ගිහලා කසාද බැඳලා ජීවත් වෙන්න පුළුවන්ද? ගමේ ගෑණියෙක් කතා කරොත් මෙතන පද හදලා අම්මත් එක්ක ඉන්නේ රෙද්ද කරේ තියාගෙන. ඔච්චරම මාව විශ්වාස නැද්ද උඹලට ඔච්චරම? අයියෝ අසිත දැන් මම එහෙම දෙයක් කිව්වද? ඔයාගේ අම්මා හැමදාම කතා කර කර හද්දි පුතා මොනවාද කියන්නේ කවදාද එන්නේ කියලා මම මොනවද කියන්නේ? ඔයා ඒ කිසි දෙයක් මට කියන්න නැතුව ඉදි මට හිතෙන දේවල් කියන්නද කියන්නේ? මම ඉතින් කිව්වා වෙනද වගේ කතා කරන්නේ මේ මෙහෙම ආරංචියකුත් ගියා කියලා කිව්වා. මේ ඉතින් හරියටම විස්තරයක් දන්නේ නැහැ කියලා. මම බොරුවක් කිව්වේ නෑනේ. මේ ඔබ දැන් කට ගහගෙනත් එනව නේද? ළඟපහත හිටියනම් ගහන හොම්බට එකක්. එක එකාට පද හදන්න එපා. යකෝ බලන් ගියාම නිලු කියන්නේ ඇත්ත. බලන් ගියාම ඔක්කොම ඒකිට පද හදනවා ඊර්ෂියාවට. මොකද ඒකේ ඕන මිනිස්සෙක් එක්ක hina වෙලා කතා කරලා සතුටින් ඉන්නවනේ. අනිත් කුහක ගෑනුන්ට ඒක දිරව ගන්න බෑ. අනේ අසිත එහෙනම් ඇත්තනම් කතා කරගෙන ඉන්න එකයි ඇත්තේ. ඔයා මෙතන බොරුවට මගේ වැරදි මේව කරන්න එන්න එපා. කල්පනීට කේන්ති ගිහිලා ෆෝන් එක තියුවා. තියලා හයියෙන් අඬන්න ගත්තා. පබත් ඉතින් අහගෙන හිටියේ. පබාටත් හරිම දුකයි. අක්කේ දැන් ඉතින් අඬන්න තියාගන්න එපා. දැන් අම්මලත් දැනගන්නවනේ. අපි බලමුකෝ මේකට මොකද කරන්න කියලා. අක්කේ ඕන ආයි කෝල් එනවා. අසිත ගන්නෙ ආන්සර් කරනවාකෝ. කල්පනී ආන්සර් කරේ නෑ. අසිත 3-4 වතාවක් අරගෙන ෆෝන් එක ආපහු ගන්න එක නතර කරා. කල්පනීට හොඳටම කේන්තියයි දුකයි වේදනාවයි හැමදේම එකටම සද්ද නැතුව හිටියා. දැන් ඉතින් මොනා කරන්නද? පවුලේ ඔක්කොමත් දන්නවා. ගමේ අතර වටේ උමුත් දන්නවා. මං මහා ගොංකමක් කරගත්තේ. අපරාධි මං අසිතව විශ්වාස කරේ. කවදාවත් මේ පිරිමි ජාතිය නම් විශ්වාස කරන්න හොඳ නැහැ. කල්පනී හඬන හිතින් හිතුවා. කල්පනී දිහා බල පබා දුක් වුණා. එහෙනම් ඒ කියපු හැමදේම ඇත්ත නොවුණා නම් අසිත පබාගේ පැත්තට කතා කරන්නේ නෑනේ. මට එන කේන්තියට මට ඕකත් එක්ක ඇත්තටම මට ඕකට පයින්න හිතෙනවා කෝල් එකක් කරන්. කමන්නේ බලමුකෝ ඊට පස්සේ ඕක මගේ කරපිටින් යයි. ඒ නිසා මම තව ටික දවසක් ඉවසනවා. පබා එහෙම හිතුවා. පබාගේ දවස් 10 ගෙවිලා ඉවර වුණා. පබා ආපහු ගෙදර ආවා. කල්පනී ගෙදර තනි වුණා. කල්පනීගේ හිතේ කිසිම සතුටක් තිබුණේ නෑ. කාලේ වේගයෙන් ඉකිරුණා. මාස 3 මාස 4 වුණා. මාස 5 වුණා. අසිතගේ කතා බහ එන්න අඩු වෙලා නැත්තරම නැති වෙලා ගියා. කල්පනී ඇඬෝ කඳුලින් දවස ගෙව්වා. කල්පනීට දිනපතාම ඩුබායි වල යාළුවෝ කතා කර කිව්වා අසිතත් එක්ක නිලු එහෙ යනවා දකින්නවා මෙහෙ යනවා දකින්නවා කියලා. ඕම් ඔය අතරේ කල්පනී හිත හදා ගන්න ගොඩාක් උත්සාහ කරන වීරියක් ගත්තා. කල්පනී ඉතින් හැමදේම කියන්න ඉන්නේ පබානේ. ඒක හිතලා පබාට කෝල් එකක් ගත්තා. නංගි මොකද කරන්නේ? මොකුත් නෑ අක්කේ ඉන්නවා. ඉතින් තාම මොකුත් වැඩ නෑ. ඉතින් ටිකක් බිසි මේ දවස්වල මෙහි. අර කඩ කාමරයක් බලලා තියෙන්නේ. ඒකේ වැඩ ටික ඉවර කරගන්න ඕනනේ. නේ මොකෝ ඉතින් මොනවද විස්තර? ඊයේ කතා කරන්නත් බැරි වුණා. විශේෂ විස්තරයක් නෑ නංගි. ගන්න එක කියන්නේ අසිත නිලුත් එක්ක රෝන්දේ ගහනවා හොඳටම අහු වෙනවා කියලා. අසිතට හොඳයි නම් මට කමන්නේ නෑ නංගි. දැන් සති ගාණක් කෝල් කරේ නෑ. මම බ්ලොක් කරලා දැම්ම නංගි නම්බර් එක. මොකටද අනේ බ්ලොක් කරේ? උන්ගේ අම්මා තාත්තටත් කතා කරන එක නවත්තන්න. බ්ලොක් නොකර තියන්න. කොයි වෙලාවෙ හරි ඌ ගත්තාම ඌට සරම බඩ යන්න කතා කරන්න ඕන. මොනා කතා කරන්නද නංගි? එයාලට හොඳයි නම් එයාලා කරන කියන දේවල් මට ඉතින් ඕව ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑනේ.
මං ආයෙ හිත හදා ගන්නවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ මොකද කියන්නේ? එහෙනම් මෙහි වැඩ නවත්තලා අපි දෙන්න ආපහු රට යන්න. අනේ බෑ නංගි. මට ආපහු ඩුබයි යන්න හිතෙන්නේ නැහැ. මගේ හිතේ තියෙන වේදනාවට මට ආපහු ඩුබයි ගිහින් හිත හදාගෙන වැඩ කරන්න බෑනේ. ඉතින් අපි වෙන රටකට යන්න අක්කේ. හිතේ සතුටත් හදාගන්න පුළුවන්. ආයෙ මෝඩ වෙන්නේ නැතුව මං ඔයාට එදා ඉඳලම කිව්වනේ. ඔය කාලකන්ණියත් එක්ක කතා බහ කරන්න එපා කියලා. ඒවා කිව්වට බෑ නංගි. කරුම. ඔයා හොඳටම දන්නවනේ අසිත හැසිරුනේ කොහොමද කියලා. මොනා කරන්නද නංගි දෛවය ඔහොමනම් මට වෙන කරන්න දෙයක් නැහැ. ඒක නෙවෙයි අපේ අම්මා හැමදාම මතක් කරනවා ඔයාව. ඉතින් ආයෙ එන්න කියන්නලු. එනවකෝ නංගි දැන් මාස 2ක් විතර වෙනවනේ ඔයා ඇවිත් ගිහිල්ලා. අනේ අක්කේ මේ අර කඩේ හදන වැඩේට තාම ඉතින් කිසිම පිළිවෙලක් උනේ නෑනේ. ඒව පටන් ගත්තාම ඉතින් ආයෙ ඇවිදින්න කරන්න යන්න බෑනේ. ඔයා එන්නකෝ අපේ ගෙදර. හරි එහෙනම් මෙහෙම කරමු. ඔයාගේ සැලුන් එක ඕපන් කරන දවසට කලින් දවසේ මම එන්නම්. දවස් 2-3ක් හරි ඉඳලා යන්න මං එන්නම්කෝ. ආව් ඔයා ඇත්තටම එනවද? හැබැයි තාම මාසෙකට වැඩිය යනවා. තාම ඒක පේන්ට් කරලවත් නැහැ. පරණ කඩයක් නේ වහලා එහෙම ඔක්කොම හදන්න ඕනලු. අඩුවටනේ හම්බ වුණේ යක්කේ. ඒ වගේ ගානකට ඉතින් හොඳ එකක් ගන්න බැහැ. කමන්නේ නංගි. ටික දවසක් ඔතනම වැඩ කරලා ඊට පස්සේ ඔයා දියුණු වෙන්න බලන්නකෝ. ඔයාට හැමදේම පුළුවන්නේ. ඔයා ඉතින් ධෛර්යවන්තයිනේ. ඔයාට ඔය නම් සැලුන් එකේ හිම දාගන්න එන අයට පොඩි නෙස්කෝපි එකක් වගේ දෙන්න. ඔයාගේ ප්‍රියතම පානයනේ. එතකොට ඔයාට එතනනොත් හොයාගන්න පුළුවන් කීයක් හරි. ඔව් අක්කේ එහෙම තමයි හිතන් ඉන්න මම නෙස්කෝපි මැසිමත් ගෙනාවනේ. ඒක තාම ඕපන් කරේවත් නැහැ. ආමෝ කුණු ලෝපි දැන් ගෙදර අයට හදලා දෙනවා කියලා නේද ගෙනාවේ? අනේ කිව්වට මං ඒ කිසි දෙයක් ඇරියේ නෑ අක්කේ. මට බයයි කැඩිලා යයි කියලා ලෝබයි. අපේ ලෝභ වෙලා. ඉතින් අම්මලා කියන්නේ මොකෝ? මගුලක්වත් කරගන්න කියන්නේ නැද්ද? මොකද නැන්තියානේ කනක් ඇහෙන්නේ නැහැ. කවුරු හරි ගෙදරට ආවොත් ඕක තමයි ප්‍රශ්නේ. දැන් ගෙදරට එනේ උන්ට තියෙන ප්‍රශ්නේ උන්ගේ ප්‍රශ්න නෙමෙයි මං කතාද නොබඳින එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ නංගි. අනේ නංගි මං වගේ තවත් කල් යවන්න නම් එපා. ඔයා මේ අවුරුද්දේ ඉඳලා ලබන අවුරුද්දේ නම් කොහොම හරි කසාද බඳින්න. බලමු අක්කේ බලමු ඉතින්. එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. මට මේ වැඩ ටික කරගන්න එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. හරි. ඔයා එහෙනම් ඕ ටික කරගෙන මට කියන්නකෝ එන්න ලඟ වෙනකොට. මේ ඕපනින් එක ලඟ වෙනකොට මම එන්නම්. දෙන්නයි කතා බහ ඉවර වුණා. කල්පනා කරා. පබාට හොඳ වුණොත් හරි ගියොත් හොඳයි. කොච්චර වුණත් අහිංසක ළමයන් හැමදාම මල් ළඟින් හිටියා. දැන් ඉතින් ඔය කටින් නොකීවට අසිතව කම්බස් කරන්න තරම් කේන්තියකින් ඇත්තේ. පවත් ඒ ගැන හිතුවා. අර කාල කන්‍යා මට අහුණා නම් ගහන ඕකට බංකුවකින් හරි. බලන්නකො මෙච්චර කාලයක් හැමෝටම කියලා මේක වෙනස් වෙච්ච හැටි. ඒකත් කමන්නේ. හරි හමන් කෙල්ලෙකුට සෙට් වෙයන්කෝ. හරි කමන්නේ. අක්ක ගැලපෙන්නේ නැහැ. ගියාට පස්සේ හරි ඒක තේරුණා. කමන්නේ. යකෝ ඒ වගේම තලපගුලියන්නේ මේක හොයාගත්තේ වයස විතරනේ අඩු. අනිත් එක රට වටේම බෙදන එක. අනේ මන්ද මොකේද මූනම් මහා අමු ගොනෙද්ද කොහෙද අනේ ඇත්තට මේ අක්කටත් කිව්වට ඇහුවේ නෑනේ මේ වගේ ගොන් තඩි එක බාරගත්තේ. තබා Tamanටම බැනගත්තා. ඕකගේ නම්බරේ හොයාගෙන මට හිතෙනවා බනින්න කියලා. බලමුකෝ තව ටිකක්. පබා ඉතින් තමන්ගේ ගෙදර වැඩවල නිරතව ගත්තා. කල්පනිත් දවස ගෙවුවා. දැන් ව්‍යායාම කරන ඒවා කසාද බඳින්න හිතාගෙන ඇඟ පුරාම මේ කිරේ යමු ගහ එකතු කරලා ගාපු ඒවා ඒ කිසි දෙයක් නෑ. පපාගේ හිත මලගන් ගිහිල්ලා කල්පනා කරේම මේ ලැජ්ජාවෙන් බේරෙන්නේ කොහොමද කියලා. කල්පනා කරේම අසිත මෙච්චර මට බොරු කරේ යයි කියලා. දවසට කී වතාවක් නම් අසිතට ගෙන ආපු මුද්ද දිහා බලනවද. හැම හේනියක්ම බොඳ වෙලා යද්දී කල්පනීට ජීවිතේ පාවෙන තැනට ආවා. ඔය අතර කල්පනීගේ තාත්තා පඩිපෙළෙන් වැටිලා ඊළයට කැඩුනා. හැම දෙයක්ම ඉවර කරගෙන කල්පනී ආපහු පබාට කෝල් කරා. අනේ නංගි ලොකු කරදරයක් වුණා නංගි අපිට. ඒකමන මොකක්ද අනේ මට දවස් කීපයක්ම කතා කරන්න බැරි වුණා අක්කේ. ඒක නම් කමන්නේ ඔයා ඉතින් වැඩනේ. තාත්තගේ කොන්ද වැටපෙළ කැඩුණා නංගි. දැන් එයාට නැගිටින්න කරන්න බෑ. අනේ අප්පු අම්මා මට මොකද උනේ අක්කේ? අනේ නංගි අම්මට ඒක දෙන්න කිය වෙලාවේ
මේ තාත්තා අම්මා එනකන් ඉන්නේ නැතුව පඩිපෙළ බැහැලා. ඉතින් එයා වැටිච්ච පාරට කොඳුයට කැඩිලා. ඉතින් දොස්තරලා කියන්නේ ඒක මේ ජොයින් කරන්නත් කම්බි දාන්නත් බැයිලු වයස වැඩි කියලා. දැන් ඉතින් ඇඳට වෙලා ඉන්නවානේ බලාගත්තුවත බලන්. අයියෝ අක්කේ අනේ සෝරි මේ මං තව සති දෙකක් විතර ගියාම සැලූන් එකේ වැඩ පටන් ගන්න කලින් බලලා යන්න එන්නම්. ඊට පස්සේ මට එන්න වෙන්නේ නැහනේ. අනේ මට දුකයි අක්කේ. මොනව කරන්නද නංගි දැන් දවස් 3-4ක් වෙනවා ගෙදර ගෙනල්ලා. ආයුර්වේද කරන්නත් බැලුවා. අර ඔපරේෂන් එකක් කරන්නත් බැලුවා. කිසිම දෙයක් කරන්න බෑ මෙයාගේ වයසත් එක්ක කවුරුත් බාර ගන්නෑ නංගි. අයියෝ අපිටමයි වෙන්නේ නංගි මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. තාත්තා උස්සන්න පෙරලන්නත් අම්මට තනියම බැහැනේ ඉතින්. ඒ හින්දා මට දැන් කොහේවත් යන්න වෙන්නේ නෑ නංගි. අනේ අක්කේ ඒක නම් ඇත්ත තමයි නැන්දටත් බෑනේ ඉතින් ආය කකුල් එහෙම ඉදිමිලානේ අර වකුගඩු වල ගල් නිසා. අයියෝ ඇයි අක්කේ අපිට මෙහෙම දේවල් වෙන්නේ? මේ අර ගල් මූසලයා කතා කරේ එහෙම නැද්ද? අනේ නෑ නංගි මේ අලුත් නම්බර් එකකින් මට මැසේජ් එකක් දාලා තිබ්බා. මං උත්තර දුන්නේ නෑ. මොකද මම දන්නවා ඌ කියලා. අනේ එපා කතා කරන්න ඕකට. ආයි කතා කරන්නම එපා අක්කේ. ඔය කරපු දේ හොන්දටම ඇති. හරි නංගි එහෙනම් ඔයා වැඩක් කරගන්නකෝ. මේ ඉතින් පුළුවන් වෙලාවක තාත්තා බලන්න එන්න අනේ තාත්තලා ගොඩාක් දුකින් ඉන්නේ නංගි. අඩුම තරමේ ඔයා එක දවසකට හරි ආවොත් තාත්තා චුට්ටක් හරි සතුටු වෙයි. එයා ඉතින් එක තැනකට වෙලා බිත්තිය දිහා බලාගෙන ඉන්නවා. අනිත් පැත්ත මේ පැත්තවත් ඇරෙන්න බෑ. අනේ අක්කේ අනිවාර්යෙන් මම මේක පටන් ගන්න කලින් එනවා ෂුවර් ඈ. කොහොමද ඉතින් තව මාසයක් විතර යනවනේ මම ඊට කලින් එන්නම්. හා නංගි එහෙනම් මං තියන්නම් ඔයා වැඩක් කරගන්න. මේ හරි මං පණිවිඩයක් තිබ්බොත් මොනවා හරි ඔයාට කියන්නම්කෝ. හා අක්කේ හරි ඈ බායි පිටසර්ණයි. ඔයා හිතන්න එපා අක්කේ. වෙන කවුරු හරි හොඳ අයියා කෙනෙක් හම්බ වුණාම අපි බලමු ඒ ගැන. ආයි මොන අයියලාද නංගි? මේ ඉතින් අයියලා හුයියලාගෙන් වෙච්ච දේවල් දැන් මදිද? තවත් හොයනවා නම් අපි වගේ හරක් තවත් නෑ මේ ලෝකේ. එහෙම කියලා hina වෙලා කල්පනී ෆෝන් එක තියුවා. පබාට ගොඩාක් දුකයි. ඇයි දෙයනේ කල්පනීටම මෙච්චර කරදර වෙන්නේ? මොන වරදක් කාට කරාටද? පව්. මොනව කරන්නද ඉතින්? කර්මේ තමයි. පබා තනියම හිතුවා. කල්පනීත් ඉතින් මොනව කරන්නද? දවස් ගෙව්වා. දැන් ඉතින් යාට වැඩ වැඩි. තාත්තගේ වැඩ කරන්නත් එපයි. අම්මට ඉතින් ඒ මුකුත් කරන්න බැහැනේ. දැන් ඉතින් තාත්තා නාවන්න එළියට අරන් යන්න ඕන. කල්පනී පිරිමියෙක් වගේ තාත්තව අතට අරගන්නවා. අයියෝ පව්. තාත්තව යාන්තම් ඉඳවලා කවන පොණේව කරනවා. කිසිම දෙයක් තාත්තගේ ඉනෙන් පහළ වැඩ කරන්නේ ඒ නිසා තාත්තට අඩුම තරමේ කකුල උස්සලා කකුලක් උඩවත් තියාගන්න බෑ. ඒ ඔක්කොම කරන්න ඕන. තාත්තා ඉතින් කොයි වෙලේත් කල්පනීට කතා කර මේ කකුල එහෙන් තියන්න මේ කකුල මෙහෙන් තියන්න කියනවා. වෙලාවකට නම් කේන්තිත් යනවා. හිතේ තියෙන ප්‍රශ්නයි මානසික ආතතියයි ගෙදර කරදරයි හැමදේම ඔක්කොම එක කල්පනී හැමදේම දරාගෙන ජීවත් වෙන්න උත්සාහ කරා. කාලේ ඔහොම ගෙවිලා යද්දී හරි අපූර්ව දෙයක් වුණා. ඒ තමයි මේ ස්වභාව දහම වැරදි කරන අයට දඬුවම් දෙනවා. කවුරු කාට දරුවන් නොදුන්නත් කර්මයේ විසින් තම තමන්ට දඬුවම් දෙනවා. ඇත්තට මේ දඬුවම මොකද්ද කියලා ඇහුවොත් ඔයාලට පුදුම හිතෙයි. ඇත්තට ඒක තමයි ඇත්ත. අපි චුට්ටක් හිතන්න ඕන දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙලා ගියාම ඒක ලොකු පාප කර්මයක් කියලා. අන්න ඒ පාප කර්මයේ විපාක නිලුට ලැබෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ස්වභාව දහම. ස්වභාව දහම කියන්නේ අපේ අපූර්ව නිමැවුම් කරු. අපි කරන දෙයට තමයි අපිට ප්‍රතිඵල ලබා දෙන්නේ. රැඳෙන අපිත් එක දිගටම අපි බලමු නිලුට මොකද වෙන්නේ කියලා. කාල්පනික ජීවිතේට ලොකු අසාධාරණයක් කරපු නිලුට ජීවිතේ කොයි වගේ ගෙවෙයිද කියලා අපි බලමු. මේ කඳුළු දෙන තරම් රිතුම් YouTube නාලිකාවෙන් සහරාවේ වැටෙන කඳුළු කතාවේ තවත් රසබර කොටසක් කරන් එනතුරු ඔයා හමුවට රැඳෙන්න අපිත් එක දිගටම ගිහින් එන්නම් අදට. කඳුළු දෙන තරම් රිතුම්